ඊළඟට අපි රුහුණේ පාරවල් තිබුණේ කොහොමද කියලා අපි කතා කරමු. රුහුණේ පාරවල් හුඟක් වෙලාවට ඒ ජනාවාසව තිබුණු තැන්වල, වතුර තිබුණු තැන්වල, වරායවල් තිබුණු තැන්වල ටිකක් දියුණු පාරවල් තිබුණා. ඒ ඇරුණම සියලුම පාරවල් අඩි පාරවල්. ඒ සියලුම කැලෑබද අඩි පාරවල් දිගේ තමයි මිනිස්සු ගමන් කරායි කියලා සඳහන් වෙන්නේ. ඒ අය ගමන් කරේ තනියම ගමන් කරේ නෑ. පිරිස් පිටින්, රංචු පිටින් තමයි ගමන් කරේ. අපි සඳහන් කරොත් වලස්මුල්ල වගේ ප්‍රදේශවල ඉඳලා කසාගල ප්‍රදේශවල ඉඳලා කතරගමට වන්දනාවේ ගියොත් පිරිසක් තිස්සමහාරාමයේ හරහා ඒ අය කරත්ත වලින් ගල් වලින් බඩු පටවගෙන පයින්ම තමයි ගමන් කරලා තියෙන්නේ. ඒ අය එහෙම යනකොට වනසතුන් ඉන්න නිසා බොහෝ වෙලාවට කවිසීපද කිව්වා. එහෙම නැත්නම් තුන් සරණ කිව්වා. එහෙම නැත්නම් යසෝදරා වත කිව්වා. ඉතින් නඩේ ගුරා පළවෙනි පදේ අල්ලනවා බුද්ධං සරණේ සිරස දරාගෙන කිව්වම කණ්ඩායම අනිත් කට්ටියත් බොහොම තාලයට බුද්ධං සරණේ සිරස දරාගෙන කියලා ලස්සනට කියනවා. මෙන්න මේ ආකාරයට පයින්ම කියාගෙන ගියා. ඒ විතරක් නෙවෙයි. සමහර වෙලාවට බෙරේකුත් අරන් ගියා. කරත්තේ තිබුණා බෙරයක්. මේ බෙරෙත් ගගහ ගියා. මොකද වනසතුන්ගෙන් ප්‍රවේශම් වෙන්න. අපි දන්නවා අල්ලි කොටි වලස්සු ආදී ඉන්නවා. සිරීපාද යනකොට සමහර පොඩි ළමයි, සමහර තරුණ කාන්තාවන් හදිසිය පැනපු අලි, හදිසිය පැනපු කොටි දැහැගෙන ගියයි පැහැරගෙන ගියයි කියන කතාවල් අපි අහලා තියෙනවා. ඉතින් බොහොම ජීවිත අහිමි වෙලා තිබෙනවා. ඒ කාලේ සිරීපාද යන්නේ තමන්ගේ දේපල සියල්ලම තමන්ගේ දරුවන්ට පවරලා දීලා ඉන්න ලැබුණොත් එනවා, නැත්නම් සිරිපා කරුණා කරනවා කියන බලාපොරොත්තුෙන් තමයි ගමන් කරේ. ওই ආකාරයේ පාරවල් තමයි ඒ කාලේ තිබුණේ. ඉතින් ඒ පාරවලුත් වැඩිපුරම ඊටත් ඉස්සෙල්ලා තිබුණේ මුහුදට යාබද. මුහුදට යාබද මුහුදයිනෙන් තමයි පාරවල් ගමන් කරේ සකස් වෙලා තිබුණේ. ඉතින් මේ මුහුදයිනේ තිබුණු පාරවල් මුහුදයිනෙන්ම ගමන් කරා. විශේෂයෙන් සඳහන් කරන්න ඕන කාරණයක් තිබෙනවා. මේ වැල්ලයිනෙන් ජනතාව ගමන් කරනකොට පාර තිබුණේ වැල්ලට ඔබ්බෙන් නිසා ඒ කාලේ හදපු සියලුම ගෙවල් තිබුණේ මුහුදට මුහුණ දාලා. මුහුදට මුහුණ දාලා අපේ පැරණි ගෙවල් තිබුණයි කියලා අපේ පැරණෝ දැන් මිය ගියපු කට්ටිය, එහෙම නැත්නම් මේ වෙනකොටත් ජීවත් වෙලා ඉන්න වයස අවුරුදු 80 90 වගේ උදවිය මාත් එක්ක කිහිප අවස්ථාවකදී කියලා තියෙනවා. උදාහරණයක් හැටියට තවමත් අපේ ප්‍රදේශයේ රන්න ප්‍රදේශයේ තව හැතැම්ම 3ක් මුහුද පැත්තට ගියාම කහඳ මෝදර හන්දියෙන් හැරිලා කහඳ මෝදර ගම්මානේ ගෙවල් දෙකක් තිබෙනවා. පැරණි ගෙවල් දෙකක් තිබෙනවා මුහුදට මුහුණ දාලා. ඉතින් මුහුදට මුහුණ දාපලා තියෙනකොට අර මුහුදත් වැල්ලත් ගෙවලුත් අතරින් තමයි පාර වැටලා තිබිලා තියෙන්නේ. පහු කාලීනව මේ කියන දියුණු පාරවල් ඒවා අඩි පාරවල් බවට පත් වෙලා ජනාවාස වෙලා ක්‍රමයෙන් ගොඩබිම් පාරවල් හැදිලා තිබෙනවා. මේ ප්‍රදේශවල පවා අතීතයේ වෙරළබඩ පාරක් තිබිලා තියෙනවා. මෙන්න මේ පාර රජ කාලයේ තිබිලා තියෙනවා තිස්සමහාරාමයේ ඉඳලා මන්නාරම දක්වා. හිතන්නකෝ කොයිතරම් දුර පාරක්ද කියලා. තිස්සමහාරාමයේ ඉඳලා මන්නාරම දක්වා වෙරළබඩ පාරක් තිබුණයි කියලා අතීතයේ සඳහන් වෙනවා. ඒ විතරක් නෙවෙයි. තිස්සමහාරාමයේ ඉඳලා තංගල්ල දක්වා, තිස්සමහාරාමයේ ඉඳලා කසාගල, නයිගල හරහා රම්මලේ කන්ද දක්වාත් අපි දන්නවා පාරක් තිබුණයි කියලා අතීතයේ සඳහන් වෙනවා. අපේ කුමාරවරු ප්‍රශ්නයක් වුණාම රජකම පිළිබඳව, එහෙම නැත්නම් රාජධානිය පිළිබඳව ගැටලුවක් ආවම රුහුණට පලා ඇවිල්ලා තියෙනවා. ඒ රුහුණට පලා ඇවිල්ලා රුහුණේ ආරක්ෂා වෙලා හැංගිලා ඉඳලා තියෙනවා. රුහුණත් තර්ජනයක් වෙයිද, ඔත්තුකරුවන් එයිද කියන ගැටලුව ඇති වුණොත් ඊටත් එහා ගිහිල්ලා කසාගල, නයිගල, රම්මලේ කන්ද දක්වා ප්‍රදේශවල ගිහිල්ලා හැංගිලා හිටියයි කියලා අතීත තොරතුරු වල සඳහන් වෙනවා. ඉතින් අපි ඔබෙන් ඉල්ලා හිටිනවා මේ කරුණු තවදුරටත් අධ්‍යයනය කරන්න, හොයා බලන්න, පතපොත කියවන්න, අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ රන්නේ අතීත විසිතුරු ස්ථාන වලට ගිහිල්ලා ඒවයි තියෙන අතීත තොරතුරු, සැඟවුණු විස්තර ඔබත් එක්ක බෙදා හදා ගන්න. ඉතින් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි.